අද මේ මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවීමට තීරණය කෙරේ මේ වතු කම්කරුවන්ගේ පිළිබඳව සමාජයේ යම් කතාබහක් ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සහ මේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය පිළිබඳව දැනුවත් කිරීම සඳහා තමයි මේ මාධ්‍ය සාකච්ඡාව ඇඳවීමට තීරණය කෙරේ. අපි දැක්කා ජනාධිපතිතුමාගේ අයවැය කතාවේදී මේ වතු කම්කරුවන් ගැන එතුමා ප්‍රකාශ කරනවා වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරලන සාධාරණ දෛනික වේතනයක් හිමි විය යුතු යන්න අප රජයේ ස්ථාවරයයි. දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1350 2026 ජනවාරි මාස සිට 1550 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. තවද රුපියල් 1550 වැටුපට අමතරව රජයේ විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 500ක් ප්‍රතිපාදනය වෙන් කිරීමට යෝජනා කරනවා. දැන් අපි දැක්කා ජනාධිපතිතුමා ඇත්තම වතු කම්කරුවන් ගැන සලකා බැලීම ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට මැදිහත් වීම අපි ප්‍රසාදයට ලක් කරනවා. ඒක විය යුතුයි. ඒ ඔවුන් වසර ගණනාවක් තිස්සේ ඊ타මත්ම මේ ගම් කටළු විශාල ප්‍රමාණයක් මැද ජීවත් වෙන ජනතාවක්. ඉතින් ඔවුන් පිළිබඳව සොයා බැලීම සමාජයෙන් උසස් කිරීමට ගන්න ලබන තීරණ කියලා අපි ප්‍රසාදයට ලක් කරනවා. ඉතින් මොකක්ද ඇත්තටම මේකේ යථාර්ථය? මේ ජනාධිපතිතුමා ගන්නා වූ ක්‍රියාමාර්ගය පිළිබඳව සමාජයේ ඇත්ත යථාර්ථය යුක්තිය මොකක්ද? ඒ පිළිබඳව තමයි අපි ගොවිජන පෞර සංවිධානයේ විදිහට කරුණු කාරණා රැස් කරේ. අපි මීට කලිනුත් කරන ලද මාධ්‍ය සාකච්ඡාවලදී කිව්වා මේ තේ ශේෂ්ත්‍රය පිළිබඳව කල යුතු දේවල් විශාල ප්‍රමාණයක් අපි රජයට ඇමතිවරයාට යෝජනා හැටියට ඉදිරිපත් කරා. නමුත් අපි දකින්නේ නැහැ ඒ කිසිම යෝජනාවක් ඔවුන් අහුම්කන් දීමක් හෝ සාකච්ඡාවට ගන්නවා වගේ එකක් අපට දැනුනේ නැහැ. එතකොට මේ වතු කම්කරුවෝ මේ තේ ශේෂ්ත්‍රයේ ඉන්නේ වතු කම්කරුවෝ විතරද? සිලෝන් ටී අපි හැම වෙලාවෙම කියන්නේ මේ පද්ධතියක් ආරක්ෂා කිරීමට තමයි තීන්දුව తీරන ගත යුත්තේ. ඒ පද්ධතිය තුල තිබෙන එක කුලකයකට පමණක් විශේෂත්වයක් දීම තුල මේ තුලණය නැතිවීම තුල අර්බුද ගණනාවක් නිර්මාණය වීමට ඉඩකඩ තියෙනවා. හරිද? අපි ඒක දැකලා තියෙනවා මේට කලින් ඔය ගන්නා ඌ තීන්දුව తీරන මත මේ එක කොටසකට විතරක් විශේෂත්වයක් සැලකීම මේ තුල පැවති අර්බුද අපි දැකලා තියෙනවා. ඒ පිළිබඳව හොඳින්ම කතා කරපු පක්ෂයක් තමයි දැන් බලයේ ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් හැම වෙලාවෙම කිව්වේ ගත යුතු තීන්දුව తీරන ගත්තොත් සියලු දෙනාට සාධාරණ ලෙස මේ දේවල් බෙදලා යන තීන්දුව తీරන ගත යුතුයි කියපු කණ්ඩායමක් තමයි දැන් මේ තීන්දුව తీරන ගන්න තැන ඉන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? අපි දන්නවා හෙක්ටයාර ලක්ෂ 2කට වඩා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ තේ ඉඩම් තියෙනවා. එතකොට ඒකෙන් වතු සමාගම් සඳහා තියෙන්නේ හෙක්ටයාර 50000ක් වගේ ප්‍රමාණයක්. එතකොට ඒක තුල සේවය කරන්නේ සේවකයන් ලක්ෂයක් 1,15,000 අතර ප්‍රමාණයක්. දැන් ඔවුන්ට විතරක් තමයි මේ රජයේ දෙන දිරිදීමනාව ලබා දීමට රජයේ තීන්දුව තීරණය කරලා තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය ජනතාව කුඩා තේ වතු කර්මාන්තයේ ඉන්න ජනතාව හෙක්ටයාර 1,58,000ක් විතර කුඩා තේ වතු ගොවියෝ ලංකාවේ ඉන්නවා. 4,80,000ක් විතර මේ ගොවියෝ හෙක්ටයාර 1,58,000ක් පමණ. එතකොට මේ සිලෝන් ටී වලින් 174 බංගුවක් අයිතිය තියෙන්නේ මේ කුඩා තේ වතු ගොවියන්ට. ඒතර ඒක තුල ඔවුන්ට වෙන අසාධාරණ මේ රජය දැක්කේ නැද්ද? ඒ ඔවුන් එතකොට මේකේ පාර්ශව කරුවන් නොවේද? ජනාධිපතිතුමා ඇයි ඔවුන් ගැන නොසලකා හරින්නේ? ඇයි ඔවුන් මේකට සම්බන්ධ කරගන්නේ නැත්තේ? මේ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී මේක එතුමා මේක දැනගෙන කරාද නොදැන කරාද අපි දන්නේ නැහැ. අපි කියන්නේ ඒකයි කියන්නේ මේ පද්ධතියට විසඳුම් නිර්මාණය කළ යුතුයි කියන එක. එතකොට වතු සමාගම් සේවකයන්ට විතරක් මේක පඩි වැඩි කිරීම හරහා සිද්ධ වෙන ගැටලුව තමයි මේ කියන කුඩා තේ වතු හිමියන්ගේ ඉඩම් වල දලු නෙලන්න එන්නේ ඔය කියන ජනතාවම තමයි. ඒකට දැනටත් වතු සමාගම් 1350ක් පඩියක් දෙනකොට කුඩා තේ වතු හිමියන්ට සිද්ධ වෙලා දෙන 1500 විතර පඩියක් ගෙවන්න.
කෑම එකක් දෙන්න ඕන, තේ දෙන්න ඕන. ඒවත් ගණනය කරපුවම 1800ක විතර පඩියක් දැනටත් කුඩා තේවතු හිමියෝ කම්කරුවන්ට ගෙවනවා. අතන මේ පඩි වැඩි වීම හරහා වතු ජනතාවට 1750ක් පඩි වැඩියෙන් දුන්නාට පස්සේ අනිවාර්යයෙන්ම කුඩා තේවතු හිමියන්ගේ ඉඩම් වල දළු නෙලීම හෝ වෙනත් කාර්යයක් කිරීමට එන වතු කම්කරුවන්ට මේ පඩිය ගෙවීමට සිද්ධ වෙනවා. නැත්තම් වෙන්නේ ඒගොල්ලෝ මේ කර්මාන්තයට එන්නේ නැහැ. එතකොට 1750ක් දියවන්නත් ඕනේ, කෑම එකක් තේ වේලක් තිනකොට රුපියල් 2000ක් විතර පඩියක්. එතකොට අර කියන තව රුපියල් 400ක් දැන් රජයෙන් වැඩි කරන 200ත් වැඩි වෙනවා. එතකොට රජයෙන් ගෙවන දීමනාව රුපියල් 200ත් රුපියල් 400ක් ගෙවන්න වෙනවා වැඩිපුර කුඩා තේවතු හිමියෙකුට, දළු නෙලන කම්කරුවෙකුට හෝ වෙනත් ඒ සම්බන්ධ වැඩ කරන කම්කරුවෙකුට. අක්කරයක් තේ ඉඩමක් තියෙන කෙනෙකුට මේක හරහා රුපියල් 8000ත් 10000ත් අතර වෙනම වැඩි පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා ඉඩම් හිමියට මේ කම්කරුවන්ට ගෙවන්න. එතකොට මේ ඊටමත් අපහසුයෙන් පොඩි ලාභයකට කරගෙන යන මේ කර්මාන්තය මේ කියන ගොවියට කරගෙන යන්න පුළුවන්ද? ඒතර ඒක හරහා එන අර්බුද නිර්මාණය වීම තුලින් 2030 වෙන විට කිලෝ මිලියන 400ක ඉලක්කය සපුරන්න පුළුවන්ද? ඇයි මේව ගැන සාකච්ඡා කරන්නේ නැත්තේ? දැන් මේක පිළිබඳව සාකච්ඡා කරන්න එතුමාලට තිබුණ පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ගේ සංගමය තියෙනවා. එතුමාලත් එක්ක මේක පිළිබඳව කිසිම සාකච්ඡාවක් කළා නැහැ. මොකද රටේ සිලෝන් ටී නාමය රැකගෙන ඉදිරියට ගෙනියන්නේ පුද්ගලික තේ කර්මාන්තශාලා. ඔබතුමාලා බලන්න ලෝකේ වැඩිම මිලකට ගිනස් වාර්තාවේ තිබුණු තේ එක හැදුවේ කවුද? පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියෙක්. විතානකන්ද තේ කර්මාන්තශාලාව. ලෝකේ හොඳම තේකට හිමි සම්මානය හම්බෙන්නේ කාටද? පුද්ගලික තේ කර්මාන්තශාලාවකට. දෙනියාය ලුම්බිනි තේ කර්මාන්තශාලාවට. එතකොට මේ තේ ශාස්ත්‍රයේ හැමදාමත් ඉහළ ගුණාත්මක තේ නිෂ්පාදනයේ ප්‍රමුඛතාවය අරන් තියෙන්නේ කුඩා තේවතු ගොවියෝ සහ පුද්ගලික තේ කර්මාන්තශාලා සමූහය. එතකොට ඇයි එයාලට මේක තුල අසාධාරණයකට ලක් කරන්නේ? එතකොට අර ගැටලුවම සිද්ධ වෙනවා පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියන්ට තමන්ගේ නිෂ්පාදන කාර්ය කරගෙන යනකොට 1750 පඩියක් අනිවාර්යයෙන්ම දෙන්න වෙනවා. එතකොට ඇයි රජයෙන් දෙන ඒ රුපියල් 200 දිරිදීමනාව කර්මාන්තශාලාවල පුද්ගලික තේ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයන්ට දෙන්නේ නැත්තේ? මේක අපේ අර්බුදයක්. අර්බුදේ නිර්මාණය වීම. මේක රජය විසින්ම Tamanට ප්‍රශ්නයක් නිර්මාණය කර ගැනීම කියලා තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසා අපි රජයට දිගින් දිගටම කිව්වා මේ පිළිබඳව සාකච්ඡා කරන්න, දැනුවත් කරන්න මේ අපි සූදානම් කියලා. මොකද පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියෝ තමයි මේ කර්මාන්තය රැකගෙන යන්නේ. අපි දැක්ක සමාජ මාධ්‍යවල දාලා තියෙනවා විශාල ප්‍රමාණයේ වැවිලි සමාගම් වල ලාභය. එතකොට ඊට අමතරව මේ අපේ රටේම ඉන්න විශාල ප්‍රමාණයේ මේ වැවිලි සමාගමක් කෙන්යාවේ ගිහිල්ලා දැන් ඕතොඩොක්ස් තේ නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒතර අපේ රටේ සිලෝන් ටී වලටම පහර ගහන්න උත්සාහ කරන වැවිලි සමාගමකට ලාභ ලබන වැවිලි සමාගමට දිරිදීමනාවක් ගෙවනවා රජයට ලැබෙන ආදායමෙන්. මේක සාධාරණද? අපි දන්නවා පුද්ගලික තේ කර්මාන්තශාලා තමයි මේ රටේ සියලුම ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ. වෙසක් උත්සවයට සම්පූර්ණ ගම්වල දායකත්වය ලබන්නේ පුද්ගලික තේ කර්මාන්තශාලා. සිංහල අවුරුදු උත්සව වලට වෙන වැඩසටහන් වලට සම්පූර්ණ දායකත්වය ලබා දෙන්නේ පුද්ගලික තේ කර්මාන්තශාලා හිමියා. ඒකට අමතරව පාසල් වල තියෙන උත්සව වලට දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන්ට සපත්තු ටික අරන් දෙන්න, පොත්පත් ටික අරන් දෙන්න, බෑග් එක අරන් දෙන්න ඉදිරිපත් වෙන්නේ පුද්ගලික තේ කර්මාන්තශාලා. නමුත් ඔවුන්ට කිසිම තරක බදු සහනයක් දෙනවා අපි දැකලා නැහැ. විශේෂයෙන් මම නියෝජනය කරන නුවර පළාතේ අපි දන්නවා ඩාට්‍රි වැලි, හරංගල, මවුන්ට් කාමල් කියන තේ කර්මාන්තශාලා සමූහය ඉතා විශාල සමාජ සුබ සාධන සේවාවන් කරනවා. ඔවුන්ට මොනවද ලබා දීලා තියෙන සහනයන් මේ රජයන්? හැබැයි මහා පරිමාණ ලාභ ලබන වතු සමාගම් වලට සහනයන් ලබා දෙනවා. මේක කොතෙක් දුරට සාධාරණද? ඉතින් ඒක නිසා මේ පිළිබඳව නැවත සමාලෝචනය කරන්න, සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා මම හිතන්නේ නැහැ. එහෙම නොවුනොත් මේ ගැටලුව දිගින් දිගටම උද්ගත වෙලා ගියොත් ලොකු අර්බුදයක් කරා යෑමේ අවදානමක් තියෙනවා. මොකද අපි එහෙම කියන්නේ දැන් මේ රජය අර කියන රුපියල් 200ක සහන ආධාරයක් ලාභ ලබන වතු සමාගම් වලට දෙන්න තීන්දුව තීරණය කරනවා. මිලියන 500ක් ඒ සඳහා වෙන් කරනවා. හැබැයි
පොහොර සහන ආධාරය සඳහා ඒගොල්ලෝ වෙන් කරලා තියෙන්නේ මෙට්‍රික් ටොන් 25000යි කුඩා තේවතු ගොවියන්ට මෙට්‍රික් ටොන් 25000යි. හැබැයි අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 50000ක් පමණයි. එතකොට ඒකෙදි සිද්ධ වෙන්නේ මුලින්ම QR කෝඩ් එක ලබා ගන්න අයට විතරයි මේ පින පොහොර සහන ආධාරය හම්බ වෙන්නේ. ඒක තුලත් අර්බුද ගණනාව නිර්මාණය වෙනවා. සමහර ගොවියෙකුට තේ අක්කරයක් තියෙන ගොවියෙකුට හම්බෙන්නේ පොහොර මිටි 2යි. ඒතර ඔය පොහොර මිටි 2 ගන්න එයා තොරතුරු ටික ලබා ගන්න එක දවසක් එන්න ඕනේ කර්මාන්ත ශාලාවට. ඒතර එදා දවසේ වැටුප රහිම වෙනවා. ඊට පස්සේ ඒ QR කෝඩ් එක හදාගන්න විස්තර ටික දෙන්න යන්න ඕනේ කුඩා දේව සංවර්ධන අධිකාරියට හෝ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට. ඒතර එයාට එක තව දවසක් අහිමි වෙනවා. ඊට පස්සේ QR කෝඩ් එක දෙන්න උත්සවයක් තියෙනවා. ඒකට යන්න තව දවසක්. ඊට පස්සේ පොහොර ගන්න තව දවසක්. ඉතින් දවස් 4ක් විතර කාලයක් ඒක මිනිස්සුයෙකුට නාස්ති වෙනවා. ඒතර රුපියල් 1500 ගානේ දවස් 4කට තිබ්බත් රුපියල් 6000. රුපියල් 8000යි තහන ආධාරය හැටියට හම්බ වෙන්නේ. ඉතින් මේ වගේ අර්බුද ගණනාවක් මේ කුඩා තේවතු ගොවියන්ට මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. නමුත් ඔවුන්ට මේ පිළිබඳව තමන්ගේ විරෝධය ප්‍රකාශ කර ගැනීමේ නොහැකියාවක් සහ මේ පිළිබඳව කරුණු කාරණා තවමත් හරි හැටි අවබෝධ නොවි තිබෙන නිසා තමයි රජය මේ තාක් දුරට හරි මේ ගැටලුවක් නොවි දැනට කරගෙන යන්නේ. නමුත් මේ ප්‍රශ්නේ ඇත්ත తත්වයේ ඇත්ත යුක්තිය මේ කියන කුඩා තේවතු ගොවියට තේරුම් ගත්ත දවසට මේ රජයට විශාල අර්බුදයකට ලක් කිරීමට අර්බුදයක් ඒමට අවස්ථාවක් එයි කියලා අපි විශ්වාස කරනවා. මොකද අපි කියන්නේ මේ පද්ධතිය ආරක්ෂා කරන්න මේ කුලකයකට වෙනම ප්‍රතිපාදන වෙන් කරන්නේ නැතුව සමස්ත පද්ධතියටම දෙන්න කියලා අපි මීට කලිනුත් යෝජනා කරා. මේකට විසඳුම අපි දිගින් දිගටම පැහැදිලිව කියනවා. මේකට විසඳුම තමයි තේ වෙන්දේසියේ තේ මිල වැඩි කරන්න. මේ වසරක කාලය තුල මේ ඇමතිවරයාට බැරි වෙලා තියෙනවා කිසිම ආයුරකින් තේ වෙන්දේසියේ තේ මිල වැඩි කිරීමට මැදිහත් වෙන්න. දැන් ඩොලර් එක 311යි. කෝ ඩොලරය වැඩි වීමේ වාසිය තේ වෙන්දේසියේදී. ඔක්තෝබර් මාසේ වැට් ආදේශ වීමත් සමග තේ වෙන්දේසියෙන් එතනින් තේ මිල අඩුවීමක් සිද්ධ වුණා. ඒතර එතන ඒකෙත් පහර වදින්නේ කුඩා තේවතු ගොවියට. ඉතින් ඒක නිසා මොකද අපි දන්නවා මේ කර්මාන්ත ඇමතිවරයා ඡන්දේ දිනන්න කලින් හිටියේ මම අර ඉස්සර කතා කරා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාව වගේ තේ කර්මාන්ත ශාලාවත් එක තමයි ඒගොල්ලෝ වැඩ කරේ. හැබැයි ඡන්දේ දිනුවට පස්සේ එතුමා කොහෙද ඉන්නේ? ලංකාවේ තේ කර්මාන්තයට ඇතුවත් බැරි නැතුවත් බැරි මහා පරිමාණ එක්ස්පෝර්ට් එකේ හන්තාන සංචාරක බංගලාවේ තමයි එතුමාගේ නිවාඩුව ගත කරන්නේ. ඉතින් ඔබලා හිතනවද කවමදාකවත් මේ රජයේ මේ කියන කුඩා තේවතු ගොවියට හෝ මේ තේ කර්මාන්තයට සාධාරණයක් සිද්ධ වෙයි කියලා? අපිට නම් එහෙම කිසිම අයුරකින් හිතන්න බෑ. මොකද මේගොල්ලෝන්ගේ තිරේ යට ගහන ගේම් එක අපි දන්නවා. තිරේ යට ගහන ගේම් එක අපි දන්නවා. ඉතින් ඒක නිසා අපි දැක්කා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාත් රාජ්‍ය ආයතන වතු ලාභ ලබන සභාපතිවරු අයින් කරලා මේ කර්මාන්තයේ කරන්න හදන දේ පිළිබඳව අපි අවධානයෙන් ඉන්නේ. ඉතින් ඒක නිසා මේ තේ වෙන්දේසියේ තේ මිල වැඩි කිරීමට මැදිහත් වෙන්න. මොකද දැනට තේ වෙන්දේසියේ ඩොලර් 4ක වගේ සාමාන්‍ය අගයකට තමයි තේ විකිනෙන්නේ. හැබැයි සමහර රටවල විශේෂයෙන් එංගලන්තේ වගේ රටවල සමහර තැන්වල තේ කෝප්පයක් විකිනනවා ඩොලර් 10ට 15ට. තේ කෝප්පයක්. ලංකාව ඇතුලේ දැන් මෙච්චර තේ තියෙන ලංකාව ඇතුලේ සුපර් මාකට් එකකට ගිහිල්ලා තේ එකක් ගන්නකොට තේ කිලෝ එකක් රුපියල් 2000 3000ක් විතර වෙනවා. මෙච්චර තේ තියෙන ලංකාව ඇතුලේ. එතකොට හොඳම තේ විකින තේ වෙන්දේසියේ විකින්නේ 1000යි 1200යි. ඒතර ඔබතුමාලා හිතන්නේ මෙච්චර තේ තියෙන ලංකාව ඇතුළේ තේ කිලෝ එකක් ගන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට රුපියල් 2000කට 3000කට නම් ඔය 1000ට 1200ට ගන්න තේ ලෝක වෙළඳ පොළට ගෙනහිල්ලා ඒගොල්ලෝ කීයට විකුණනවද? ඇයි ඔය පිළිබඳව හොයා බලන්නේ නැත්තේ? විශේෂයෙන්ම මේ විදේශ විනිමය පනත. මේ විදේශ විනිමය පනත සංශෝධනය කළ යුතුමයි මේ තේ කර්මාන්ත ඉස්සරහට ගෙනියන්න නම්. මේ මහා පරිමාණ කර්මාන්ත අපනයන කරුවෝ කරන කූට උපායන් කූට උපක්‍රම මේ විදේශ විනිමය පනතට මුවා වෙලා කරනවා. අපි දන්නේ නැහැ මේ රජය ඒක නොදන්න වාසේ ඉන්නවද? එහෙම නැත්නම් ඒක දැනගෙන ඒක කරගෙන යන්න
ඉඩ දෙනවද? මොකද අපි එහෙම සැක කරන්නේ මං කුවර මහා පරිමාණ අපනහන කරුවන්ගේ සංචාරක බංගලා වලට ගිහිල්ලා නිවාඩු ගත කරන ගමන් එයත් එක්ක කතා කරන්න බෑනේ මේ විදේශ විනිමය පනත අපි මේ නැවත මේ ගේම් කෙනාත් එක්ක කතා කරන්න බෑ. මොකද ඒගොල්ලෝ තමයි මේකට මුවා වෙලා වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා අපි දිගින් දිගටම මේ ඇමතිවරයාට කියනවා මේ ප්‍රශ්නෙට කුඩා තේවතු ගොවියට සාධාරණයක් ඉෂ්ට කරේ නැත්නම් පුජ්‍යලික තේ කර්මාන්ත ශාලාවලට සාධාරණයක් ඉෂ්ට කරේ නැත්නම් අපි සංවිධානයක් හැටියට මේකට මැදිහත් වෙනවා. හරි මේ සංවිධානයක් විදිහට මැදිහත් වෙනවා. ඒ නිසා වහාම මේ පිළිබඳව සාකච්ඡා කළා මේ පුජ්‍යලික තේ කර්මාන්ත ශාලා හිමියන්ට සහ විශේෂයෙන්ම 4,80,000ක් වෙච්ච කුඩා තේවතු ගොවියන්ට සාධාරණය කරන තැනට මේ ගැටලුව निराकरණය කරන්න. මොකද අපි පැහැදිලිව කියනවා මේ අපි විරුද්ධ නැහැ සංවිධානයක් හැටියට වතු ජනතාවට මුදල් වැඩි කිරීමට විරුද්ධත්වය නෙමෙයි මේ ප්‍රකාශ කරන්නේ. හරිද? එතුමන්ලට දෙන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. එයාලගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඕනේ. නමුත් උසස් කළ ජීවන තත්ත්වය උසස් කරන්න එහෙම නැත්නම් මේ කර්මාන්තයේ තියෙන අර්බුද විසඳන ඕක නෙමෙයි ක්‍රමේ. ඔය ක්‍රමයට විසඳන්න ගියොත් වෙන්නේ තව අර්බුද ගණනාවක් මේ නිර්මාණය වෙන එක. ඒක නිසා මේකට මැදිහත් වෙන්න අපි කිව්වා මේ තේ වෙන්දේසිය ඩොලර් වලට ගේන්න. හරිද? එතකොට මේ ඔන්ලයින් තේ වෙන්දේසිය තුල තියෙන සාධනීය දේවලුත් තියෙනවා. නමුත් මේට වඩා හොඳයි කලින් පැවති තේ වෙන්දේසිය පබ්ලික් ඔක්ෂන් එක. ඒක තුල සාධනීය දේවල් කරන්න පුළුවන්. මොකද අපි ඒකට උදාහරණයක් හැටියට කියන්නේ විවාද තරංගයක් තියන්න පුළුවන් ඔන්ලයින් වලින්. ඒ තරඟකාරීත්වය ඔන්ලයින් විවාද තරංගයකදී ගන්න බෑනේ. එහෙනම් පාර්ලිමේන්තුව රැස් කරන්න පුළුවන් ඔන්ලයින්. ඔච්චර වියදමක් කරන්න ඕනේ නැහැ නේ ගෙවල් වල ඉඳගෙන. එතකොට මේ ඕනිම දෙයක තරඟකාරීත්වයක් ඇති වෙන්න නම් මේ අයි කන්ටැක්ට් එක තියාගෙන පිසිකලි කරන්න ඕන. එතකොට මේ තේ වෙන්දේසිය ඔන්ලයින් තේ වෙන්දේසිය සාධනීය දේවල් තියෙනවා. මේවත් අරගෙන කලින් තිබුණ තේ වෙන්දේසියට ගිහිල්ලා මේක ඩොලර් වලින් වලට මාරු කරලා තේ වෙන්දේසිය කරන එහෙම නැත්නම් මේ ලංසු තබන ක්‍රමවේදය මේ රුපියල් 50 කියන වගේ මේ චූටි අගයකින් තියෙන ලංසුව මේක රුපියල් 150 200ක් දක්වා එහෙම නැත්නම් මේක සීමාවක් අයින් කරලා Tamanට කැමති ගානකින් ලංසු තියන්න වගේ තීරණ වලට ආවොත් මේ තේ වෙන්දේසියේ තේ මිල අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒවා නොකරන්නේ ඔය කියන දේවල් කරයින් පස්සේ වෙන්නේ අපිට අර ඇතුවත් බැරි නැතුවත් බැරි මහා පරිමාණ තේ අපනයන කරුවන්ට තමයි අවාසිය සිද්ධ වෙන්නේ. එතකොට ඒක නිසා තමයි මේ දේවල් වෙන්නේ නැත්තේ කියන එක තමයි අපේ නිරීක්ෂණයන් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි පැහැදිලිව ඇමතිවරයාට කියනවා මේ තේ කුඩා තේවතු ගොවියා තේ කර්මාන්තය රැකගෙන සිලෝන් ටී කර්මාන්තය රැකගෙන ඔබතුමාගේ 20 මිලියන 400ක ඉලක්කයකට යන්න නම් මේ කියන දේවල් කරන්න සිද්ධ වෙනවා. මොකද දැනටත් මිලියන 260ක් තේ ටික විකුණ ගන්න බැරි අපි කොහොමද මිලියන 400ක් විකුණන්නේ? දැනට තියෙන මිලියන 260 විකිනෙන්නේ රුපියල් 1200යි නම් මිලියන 400ක් හදපම ඕක බහිනවා 900ට. ඒතර කර්මාන්තයක් කරගෙන යන්න පුළුවන්ද මේක හරහා? ඇයි මේ විරෝධ අවබෝධයක් නැද්ද මේ ඇමතිවරුන්ට? කොහොමද මේ අපි දන්නා මේ ඇමතිවරුන්ට මේ විෂයන් පිළිබඳව කිසිම අවබෝධයක් හෝ දැනුමක් තියෙන ඇමතිවරයෙක් අපි මේ වෙනකන් නම් දැකලා නැහැ මේ අමාත්‍ය මණ්ඩලය තුල හෝ මේ ඔය කියන 159 තුල. ඉතින් ඒක නිසා ඔබතුමාට මේ පිළිබඳව අවබෝධය නැත්තම් දැනුම නැත්තම් මේ පිළිබඳව අවබෝධය දැනුම තියෙන පිරිස ඉන්නවා මේ සමාජයේ. මේ කර්මාන්තය තුල ඉන්නවා. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඒගොල්ලෝ ගාව සැලසුම් තියෙනවා සිලෝන් ටී රැකගෙන ඔබතුමාගේ ඉලක්කය සපුරලා කර්මාන්ත කරුවත් රැකගෙන ගොවියත් රැකගන්න සැලසුම් තියෙනවා. ඒ තියෙන මිනිස්සුත් එක්ක මේක සාකච්ඡාව කරන්න. හරිද? එසේ නොකර මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇදගෙන යන්න ලෑස්ති වුණොත් දරුණු ප්‍රතිවිපාක වලට මේ ආණ්ඩුවට භුක්ති විඳින්න සිද්ධ වෙයි කියලා මම ප්‍රකාශ කරන්න කැමතියි. බොහොම ස්තුතියි.